සපත්තු දෙකක් පාවිච්චි කළා ඕනම කොට්ටපොර වැඩෙට ගහන විදිය අපි අද ෆිසික්ස් වලින් තේරුම් කරගමු. හරිද? මේ දවස්වල කොට්ටපොර බීසනයක් යනවා පොඩ්ඩක් සෝෂල් මීඩියා වල. ඉතින් මම බැලුවා කොහොමද මේක පොඩ්ඩක් අපි දන්න භෞතික විද්‍යාව පාවිච්චි කළා පොඩ්ඩක් අපිට වාසි පැත්තට හරව ගන්න කියලා. හරිද? අද අපි බලමු ලස්සනට කොහොමද භෞතික විද්‍යාවෙන් සපත්තු දෙකක් පාවිච්චි කළා කොට්ටපොර ගහන්නේ කියලා. ඕනම වැඩෙට බිම වැටෙන්න කොට්ටපොර ගහන්නේ කියලා. හරිද? right. අපි එහෙනම් මේ වගේ සරල රූපයකින් මේක පැහැදිලි කරගන්න බලමු. ඉස්සෙල්ලාම මම මෙයාව මෙහෙම ඉන්නකොට මෙන්න මේ A side එකකින් ගිහිල්ලා මේ කොට්ටපොරේ තියෙන මේ පුවක් පටියේ A side එකකින් ගිහිල්ලා මෙන්න මේ එක්කෙනෙක් දිහා බලනවා. හරිද? මේ එක්කෙනෙක් දිහා බලනවා. මෙන්න මේ එක පුද්ගලයෙක් දිහා මෙන්න මේ A side එකකින් ගිහිල්ලා බලනවා. හරිද? මම මේ රූපය දැක්කත් ඔයාලට පැහැදිලි කරගන්න. එතකොට දැන් මට මේ රූපය ඕනේ නැහැ. මට ඕනේ මෙයාව මෙන්න මේ A side එකකින් ගිහිල්ලා පේන පෙනුම තමයි මේක පැහැදිලි කරගන්න ඕනේ වෙන්නේ. හරිද? එතකොට මම මෙයාව මක් කළා. හරිද? එතකොට මට මෙයාව මෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා බැලුවා මට මෙයාව පේන්නේ මෙන්න මෙහෙම මෙයාගේ ඔළුව පේනවා. මෙන්න මෙයා මෙහෙම hina වෙලා ඉන්නවා. මගේ මෙයාගේ ඇඟ ශරීරය සහ මෙන්න මෙයා කකුල් දෙක මෙහෙම දාගෙන ඉන්නවා. එක අතක් කොට්ටපොරේ කොට්ටේ අල්ලගෙන ඉන්නවා. අනිත් අත මෙහෙම ගිනට තියාගෙන ඉන්නවා. ඒතකොට මට මෙයාව පේන්නේ මෙන්න මේ A side එක දිහාම බැලුවම මට මෙයාව පේන්නේ මෙන්න මේ විදිහට. හරිද? තේරුම් කරගන්න තමයි මෙහෙම දැක්කත්. right. එතකොට අපි දන්නවා සාමාන්‍ය මනුස්සයෙක්ගේ ගුරුත්ව කේන්ද්‍රය ඕනෑම වස්තුවක බර පහලින් නියෝජනය කරන්න පහලට බර නියෝජනය කරන්න පුළුවන් මුළු ශරීරයේම තියෙන බර එහෙම නැත්නම් මුළු වස්තුවේම තියෙන බර නියෝජනය කරන්න පුළුවන් එක ලක්ෂයක් අපි හඳුනා ගන්නවා. ඒකට අපි කියනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා. හරිද? එතනින් යාගේ මුළු බරම පහලට තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. එහෙමනම් මනුස්සයෙක්ගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන සාමාන්‍යයෙන් මෙන්න මේ මනුස්සයාගේ මෙන්න මේ බුරිය හරියෙන්. හරිද? එතකොට එයාගේ mg එක පල්ලෙහාට මෙන්න මේ බුරිය හරියෙන් තියෙනවා. හරිද? මනුස්සයාගේ mg එක බුරිය හරියෙන් තියෙනවා. right. එතකොට mg එකට අමතරව තව මෙයා මත බලයක් ගොඩ නැගෙනවා. මෙන්න මේ මෙයා පුවක් කොටේ උඩ මේ ලීය උඩ ඉඳගෙන ඉන්නේ. එහෙනම් එයාගේ ප්‍රතික්‍රියා බලය තියෙනවා. මෙන්න මේ විදිහට පුවක් කොටේ මගින් මනුස්සයාගේ පස්ස මත ඉහළට mg එකට අදාළ අභිලම්බ ප්‍රතික්‍රියාව ගොඩ නැගෙනවා. මෙන්න මෙයාගේ පුවක් කොටේ ගෑවෙන තැනින් ඉහළට. එහෙමනම් මෙන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා මෙතනින්. ගුරුත්ව ප්‍රතික්‍රියා බලය මෙතනින් මේ ස්පර්ශ වෙන තැනින් පුවක් කොටේ ස්පර්ශ වෙන තැනින් ඉහළට R එක ගොඩ නැගෙනවා. මෙන්න මෙහෙම තමයි මෙයා මත බල දෙක තියෙන්නේ. හරිද? මෙයා ඉන්නේ එතකොට මෙයාගේ mg එක සහ මෙයාගේ මතින් ගොඩ නැගෙන අභිලම්බ ප්‍රතික්‍රියාව යටතේ සමතුලිතව තාම ගහන්න පටන් ගත්තේ නැහැ. මෙයා ඉන්නේ සමතුලිතව. එතකොට දැන් මට මෙහෙම රූපයක් තියාගෙනත් මේක තේරුම් කරගන්න පොඩ්ඩක් අමාරුයි. ඒක හින්දා දැන් මම මෙයාව මකලා සරල දණ්ඩක් වගේ මෙයාව වැඳ ගන්නවා. මොකද්ද? සරල දණ්ඩක් වගේ මෙයාව වැඳ ගන්නවා. දණ්ඩක් වගේ විදිහට උපකල්පනය කළා මෙයාව වැඳ ගන්නවා. right. එතකොට මෙයාගේ මෙන්න මේ හරියෙන් mg එක පල්ලෙහාට තිබ්බා. මට මෙයා මතින් මදින්න බෑ. එතකොට පේන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් ටිකක් බුරියට වඩා ටිකක් පල්ලෙහායින් පුවක් කොටේ එයාව ගෑවෙන තැනින් එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න තැනින් පුවක් කොටේ ස්පර්ශ වෙන ස්ථානයෙන් උඩට තිබ්බා මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියා බලය. එහෙනම් මෙතනින් උඩට තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලය R. එතකොට මේ අවස්ථාවේදී R සමාන mg. හරිද? ඒක ලොකුවට මෙතන අපිට කතා කරන්න එකට වැදගත් වෙන්නේ නැහැ. ඒක හින්දා මෙයා පුවක් කොටේ මත සමතුලිතව ඉන්නවා. හරිද? දැන් මට මෙයා ඕනෙත් නැහැ. අපි ටික දණ්ඩක් මට්ටමට මෙයාව ගෙනලා සරල කරගත්ත අපිට පැහැදිලි කරගන්න ලේසි වෙන්නේ. right. එතකොට හිතන්න කොට්ටපොර තරම් යන්න පටන් ගත්තා. පටන් ගත්තාම මෙයාගේ ප්‍රතිවාදියා ගහනවා මෙයාට පාරක්. මෙයාගේ ප්‍රතිවාදියා මෙයාට ගහනවා මෙහෙම පාරක්. මෙයා චුට්ටක් ඇලවෙනවා. චුට්ටක් ඇලවුණා කියලා හිතන්න. මෙයා චුට්ටක් ඇලවුණා මෙහෙම. මේ මිනිස්සයා ඉන්නේ සම්පූර්ණම එයාගේ ශරීරය අපි ගත්ත දණ්ඩක් විදියට උපකල්පනය කරලා අපිට ලේසි තේරුම් කරගන්න. එතකොට මෙයා චුට්ටක් මෙහෙම ඇලවුණා. හිතන්න එතකොට අපි ඇඳගමු බලන්න මෙයාගේ තිබ්බ බල ටික. mg එක තියෙනවා මෙතනින් පහළට. mg එක තියෙනවා මෙතනින් පහළට. R එක තියෙනවා මෙතනින් උඩට. හරිද? දැන් ඔයා බලන්න ඇති මම මොකද්ද මේ සපත්තු දෙක කතාව කිව්වා. මේ සපත්තු දෙකකුත් නැහැ. මම ලස්සනට ඔයාව සපත්තු දෙක කතාවට අරගෙන යන්නම්. හරිද? අපි මුලින් ඉඳන් බලමු කොහොමද මේක මේ වැඩේ වෙන්නේ මේ මෙකනිසම් එක සිද්ධ වෙන්නේ කියලා. හරිද? එතකොට අපිට ඒක ලස්සනට මේ සපත්තු දෙකත් කම්බයින් කරගන්න පුළුවන් මේ වැඩේට. හරිද? එතකොට දැන් මෙයාව චුට්ටක් ඇලුණා. මෙයා පාරක් ගැහුවා. මෙයාව චුට්ටක් ඇලුණා. right. එතකොට දැන් මෙයා චුට්ටක් ඇලුණාට පස්සේ මෙයාගේ බල දෙකෙන් මෙයාට කරන වැඩේ බලන්න. ඔන්න බලන්න චුට්ටක් ඇලවෙලා ඉන්නේ. දැන් මෙයා මෙතනින් mg එක තියෙන්නේ පල්ලෙහාට මෙතනින් R එක තියෙන්නේ උඩට. දැන් මෙයා චුට්ටක් ඇලවුණාට පස්සේ mg එකෙන් පල්ලෙහාට අදිනවා R එකෙන් උඩට අදිනවා. එහෙමනම් මෙයා තවත් වැටෙන්න තමයි මේ බල දෙක ක්‍රියාත්මක වෙන්නේ. mg එකෙන් පල්ලෙහාට අදිනවා සහ R එකෙන් උඩට අදිනවා. මේ අවස්ථාවේ ප්‍රශ්නයක් නෑ. ඒක මොකද මෙයා සමතුලිතයි.
R එකෙන් උඩට ඇද්දත් MG එකෙන් පල්ලෙහාට ඇද්දත් මෙයා සිරස් වෙන හින්දා කොහෙටවත් ඇලවෙලා නැහැ. ඒක හින්දා මෙයාට ප්‍රශ්නයක් නැහැ පෙරලෙන්න. හැබැයි චුට්ටක් ඇලවුණ ගමන් මොකද වෙන්නේ? MG එක පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. R එක උඩට ක්‍රියාත්මක වෙනවා. මෙයා ඇලවෙලා නම් ඉන්නේ තවත් මෙයාව ඇල කරන විදිහට තමයි මේ බල දෙක ගොඩ නැගෙන්නේ මෙයා මත. හරිද? දැන් ඕක කොට්ට පොරවලදී අවාසියක්. මොකද වෙන්නේ? එක්කෙනෙක් ගැහුවම චුට්ටක් දඟලන්න වෙනවනේ. එහාට මෙහාට ගියාම අනිවාර්යෙන්ම චුට්ටක් ඇලවුණ ගමන් දිගටම ඇල වෙලා වැටිලා යනවා. දැන් ඕක අවාසියක්. එතකොට තරගෙන් අවුට් වෙන්න තමයි වෙන්නේ. හරිද? දැන් ඔයා හිතන්න මේ එක අවස්ථාවක් මේ මිනිස්සයා හරිද? එහෙම නැතුව තව මිනිස්සෙක් ඉන්නවා. එක මිනිස්සෙක් ඉන්නවා මෙහෙම මිනිස්සු නෑ. එක මිනිස්සෙක් ඉන්නවා. එයා ඉඳ ගන්න තැනටත් වඩා පල්ලෙහාට එයාගේ ගුරුත්ව කේන්ද්‍රය ගිහිලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක්ගේ ගුරුත්ව කේන්ද්‍රය සාමාන්‍යයෙන් පිටන්නේ මෙන්න මේ හරිය බුරිය. මිනිස්සෙක්ගේ බුරිය හරිය මේ හරිය. සාමාන්‍ය මිනිස්සෙක්ගේ ගුරුත්ව කේන්ද්‍රය පිටන්නේ. හැබැයි මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය ඊටත් වඩා ටිකක් පල්ලෙහාට පිටනවා. අපි දන්නවා R එක ක්‍රියාත්මක වෙන තැන වෙනස් කරන්න බෑ. මොකද එයා ඉඳගෙන ඉන්නේ අර පුවක් කොටේ උඩ. පුවක් කොටේ උඩ ඉඳගෙන ඉන්නකොට එයාගේ R එක ක්‍රියාත්මක වෙන්නේ එයා ඉඳගෙන ඉන්න තැනින්. අපිට ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් R එක මෙන්න මේ තිබ්බ පොයින්ට් එකෙන්ම ක්‍රියාත්මක වෙනවා උඩට. R එක තිබ්බ පොයින්ට් එකෙන්ම ක්‍රියාත්මක වෙනවා. දැන් මෙයා දෙන්නෙක් මේ එක්කෙනෙක් සහ මේ එක්කෙනෙක්. මේ එක්කෙනෙක් සහ මේ එක්කෙනෙක්. එතකොට ඔන්න බලන්න දැන් මෙයාට පාරක් ගැහුවට පස්සේ මොකද වෙන්නේ? මෙයා චුට්ටක් ඇලවෙනවා. අපි මේ අවස්ථාවත් වදිමු. මෙයා චුට්ටක් ඇලවෙනවා. එතකොට එයාගේ MG එක තියෙනවා පල්ලෙහායින්. R එක තියෙනවා මෙන්න මේ හරියෙන් උඩට. හරිද? R එක තියෙනවා උඩට. දැන් මෙයා බලන්න මෙයා චුට්ටක් ඇලවුණාට පස්සේ මෙයාගේ MG එක තියෙනවා පල්ලෙහාට. MG එක පහළට අදිනවා. මෙයා උඩට අදිනවා. චුට්ටක් ඇලවුණාට පස්සේ මෙයා මෙහෙම අදින්නේ. මෙහෙම ඉන්න කෙනාව මෙහෙම අදින්නේ. එතකොට මොකද වෙන්නේ? මෙයාව කෙලින් වෙන්නේ. කල්පනා කරලා බලන්න පොඩ්ඩක් මේ දෙන්න ලක්ෂ දෙක හිතලා මෙයාගේ චුට්ටක් ඇලුණාට පස්සේ මෙයා මෙතනින් පහළට ඇද්දා සහ මෙයාගෙන් උඩට ඇද්දා. මොකද වෙන්නේ? මෙයාව ගූර්ණයක් ඇති වෙලා මෙයාව කැරකෙන්න පටන් ගත්තා. කියන්නේ මෙයා බිමට වැටුණා. හැබැයි මෙයාගේදී මෙන්න මේ ඇති වෙන චුට්ටක් ගැහුවට පස්සේ ඇති වෙන ගූර්ණය වළක්වන විදිහට තමයි මෙයාගේ බල දෙක ක්‍රියාත්මක වෙන්නේ. මෙයා උඩට අදිනවා, මෙයාගෙන් පල්ලෙහාට අදිනවා. මෙයා ආයෙත් කෙලින් වෙනවා. මෙයා වැටුණාට චුට්ටක් ගැහුවාම වැටුණාට අරයට ගැහුවත් එයාගේ බල දෙක ක්‍රියාත්මක වෙන්නේ එයාව ඍජුව කෙලින් තියෙන විදිහට. රයිට්. දැන් ඕක අපිට ප්‍රායෝගිකව අපි සෛද්ධාන්තිකව මෙහෙම ඉගෙන ගත්තාට අපි තියරිටිකලි ඉගෙන ගත්තාට අපිට ප්‍රායෝගිකව මෙහෙම ගුරුත්ව කේන්ද්‍රය මේ පල්ලෙහාට අරගෙන ඉන්න බෑ. හරිද? එතකොට අපිට කරන්න තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය පහළ තියෙන මිනිස්සු නෑ ටිකක් අඩුයි. හරිද? එහෙම මේ සාමාන්‍යයෙන් අර ලෙග් වලට සෙල්ලම් කරලා ලෙග් දෙකේ මසල් එක පොඩ්ඩක් හදාගත්ත ඒ කට්ටියක තියෙනවා ජිම් යන කට්ටියක. හැබැයි ජිම් යන කෙනෙක් වුණත් ගොඩක් හැදෙන්නේ අර ඉනෙන් උඩ ප්‍රමාණය තමයි ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ ලෙග් දෙක කට් කරනවා එහෙම. හරිද? එතකොට එයාලටත් මෙන්න මේ තත්ත්වෙම තමයි ඇති වෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රය උඩට යනවා. අපි බලමු මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මනුස්සයෙක්ට පුළුවන් නම් මෙන්න මේ විදිහට ඉන්න මනුස්සයෙක්ට එයායි ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ හරියෙන් MG එක බුරිය හරියෙන් MG එක තියෙද්දි පල්ලෙහාට එයාට පුළුවන් නම් ටිකක් බර සපත්තු දෙකක් දාන්න. කොට්ටපොර තරගෙදී ඕක තමයි මම කිව්වේ. ටිකක් බර සපත්තු දෙකක් දාන්න. අර සේෆ්ටි සූස් තියෙන්නේ. සේෆ්ටි සූස් දෙකක් වගේ ඒක සපත්තු දෙකක් දාන්න. ඒක බරයි ටිකක්. ඒකට අපි යකඩ ප්ලේට් දෙකක් මේ රින්ග් වල අරන් යනවා. යකඩ ප්ලේට් දෙකක් සම්බන්ධ කරලා එතකොට මෙයා කිලෝ 12ක විතර සපත්තු දෙකක් වෙනවා. හරිද? අපේ වැඩේට අපි යොදා ගන්න විදිය. හරිද? අපිට ඕනේ බර වැඩි වෙන්නනේ. ඒකට අපි මොකක් හරි ක්‍රමයක් යොදලා බර වැඩි කරගන්න. හරිද? මෙයාගේ බර වැඩි වුණාට පස්සේ මේ විදියට අපි දන්නවා යම් කිසි වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය එයාගේ ස්කන්ධයේ වැඩි පැත්තට අපිට පොඩ්ඩක් විස්ථාපනය කරගන්න පුළුවන්. ගුරුත්ව කේන්ද්‍රයේ සපත් දෙක නැතුව තියෙදි මෙතන තිබ්බනම් දැන් ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ හරියට විතර ගන්න පුළුවන් අපිට. හරිද? එතකොට මෙන්න මේ හරියට විතර ගුරුත්ව කේන්ද්‍රය ගත්තට පස්සේ එයාට මෙන්න මේ වගේ එයාගේ බලය ඇල වුණාට පස්සේ සිද්ධ වෙන ඒ යෙදෙන ගූර්ණය වළක්ව ගන්න. එහෙම නැත්නම් ඒ ගූර්ණය ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන විදිහට බලය ගොඩනගා ගන්න පුළුවන් බල දෙකකින්. හරිද? බර සපත්තු දෙකක් දැම්මොත් එයාට සිද්ධ වෙන්නේ මෙන්න මේක තමයි. බර සපත්තු දෙකක් දැම්මට පස්සේ වෙන්නේ එයාගේ මේ හරිය තිබ්බ ගුරුත්ව කේන්ද්‍රය ටිකක් පල්ලෙහාට එනවා. එයාගේ ප්‍රතික්‍රියාව තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ. මොකද R එක යන්නේ එකම තැනින්. R එක යන්නේ එකම තැනින්. මම කිව්වනේ මෙහෙම ප්‍රායෝගිකව ඇත්තනම මේ ගුරුත්ව කේන්ද්‍රය අපිට කකුල් වලට ගන්න බෑ. එච්චර ලොකු බරක් දරා ගන්න බෑ මේ. මොකද ඒක ප්‍රායෝගික නෑ. නමුත් අපිට මේ යෙදෙන ගූර්ණය මේ දෙන්නා චුට්ටක් ලං කරගත්තට පස්සේ යෙදෙන ගූර්ණය අඩු කරගන්න පුළුවන්. පෙරලෙන්න තියෙන ප්‍රවණතාවය චුට්ටක් අඩු කරගන්න පුළුවන්. අකුල් වලටම අරගෙන අපිට මෙයාව මේ මෙන්න මේ සංසිද්ධියටම ලක් කරගන්න බෑ.
මේ සංසිද්ධිය එයා ගැහුවත් ඉබේම කෙලින් වෙන මට්ටමට ඒ තරම් දුරට ගුරුත්ව ගේන්නේ පල්ලෙහාට ගේන්න බෑ. හැබැයි අපිට පුළුවන් මොකද්ද චුට්ටක් මේ දෙන්නව ලං කළා මේ වගේ බං සපත්තු දෙයක් දැම්මට පස්සේ චුට්ටක් මේ දෙන්නව ලං කළා අපිට පුළුවන් මෙයා පෙරලෙන ප්‍රවණතාවය අඩු කරගන්න. පෙරලෙන ප්‍රවණතාවය අඩු කරගන්න. හරිද? දැන් මෙහෙම තියෙද්දි බලන්න ඔය මේ ඔය දැකලා ඉතින් මහත කට්ටියට එහෙම මහත කට්ටියට ජිම් යන කට්ටියට එහෙම යාලා සෙල්ලම් කරන්නේ මෙන්න මේ හැමතිස්සෙම බයිසෙප් අර ට්‍රයිසෙප් ඔය ෂෝල්ඩර් ඒ වගේ උඩ තියෙන ඉනෙන් උඩ තියෙන මසල් වලට තමයි යාලා සෙල්ලම් කරන්නේ ගොඩක්. හරිද? යාලා ලෙග් වල සෙල්ලම් කරනවා අඩු හොරට තමයි සෙල්ලම් කරන්නේ ලංකාවේ වගේ. එතකොට යාලාගේ උඩ තමයි ගොඩක් හැදෙන්නේ. මේ හරිය තමයි ගොඩක් හැදෙන්නේ මසල්ස්. එතකොට යාලා උඩින් මහතයි. උඩින් මහත මිනිස්සු. සාපේක්ෂව කකුල් හීනි. හරිද? එතකොට වෙන්නේ මොකද්ද? යාලගේ ස්කන්ධය ශරීරයේ උඩ ප්‍රමාණය ටිකක් වැඩි යට ප්‍රමාණය ටිකක් අඩුයි. එතකොට යා වෙන්නේ යාලගේ ගුරුත්ව කේන්ද්‍රය තවත් ඉහළට යනවා. ඇයි ඉහළ බර වැඩි? ඒ හින්දා බර වැඩි පැත්තට චුට්ටක් විස්ථාපනය වෙනවා. රයිට්? එතකොට යාලගේ mg එක කියා කරන්නේ තවත් ටිකක් උඩින්. එතකොට මොකද වෙන්නේ? මේ දෙන්නගේ දුර වැඩි. යටින් R ඉන්නේ mg ඉන්නේ උඩින්. එතකොට යාලව පෙරලන්න තියෙන ප්‍රවණතාවය සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වැඩි වෙනවා. අන්න ඒකයි ඔය මහත කට්ටියට සහ ඔය ජිම් ගියාට ඒ කට්ටියට කොට්ටපුර අට්ටාලේ උඩ හරියට බැලන්ස් එකකින් ඉන්න බැරි. හරිද? ඉතින් මේ වගේ සපත්තු දෙකක් දාලා අපිට පුළුවන් මේ වැඩේ අපේ පැත්තට වාසි වෙන විදිහට ගොඩනගා ගන්න. රයිට්.